සුබ සන්ධ්‍යාවක් දුවන පුතාලා හැමෝටම. දැන් පුතාලගේ කැමරාව ඔන් කරලා මයික් එක ඕෆ් කරගන්න. කැමරාව ඔන් කරලා මයික් එක ඕෆ් කරගන්න. මං හිතනවා අම්මලා තාත්තලාත් පුතාලගේ ළඟ ඇති කියලා. පුතාලට මාව පැහැදිලිව ඇහෙනවද? Oh, teacher. හ්ම්. Oh, teacher. Teacher. ඔව්. Teacher. Recording එක දෙනවද? ඔව් පුතා රෙකෝඩින් එක දෙනවා. අපිට කරවනවා teacher. අයින් වෙන්නද teacher? හරි පුතා කරවනවා නම් කමක් නැහැ. Oh, teacher. ආහාර සම්මේ සමන තව ටිකකින් බලමු බොරවන වැඩි නම්. හරි මගේ දැන් පුතාලා ඔක්කොම කැමරාව ඔන් කරාද? ඕනේ. හරි. මම දැන් පුතාලගේ නම කියන්නම් එකින් එක්කෙනාගේ නම කියන්නම්. ඔයාලගේ නම ඉස්කෝලේ ඉන්නේ කොහෙද? ශ්‍රේණිය මට ඔයාලගේ කියන්න ඕනේ. ඉස්සලාම යසෙන්දු. පුතා මයික් එක ඔන් කරලා විස්තර ටික කියන්න. මම ඉන්නේ 4 වසරේ. කොහෙද පුතාගේ ඉස්කෝලේ? ඉස්කෝලේ පුසිද්ධාන ප්‍රාථමික විද්‍යාලය. කොහෙද ඉන්නේ? සාලියවැවේ. සාලියවැව. හරි පුතේ. දිනු කියන්නවා. වසරේ. කී වසරේද පුතේ? 5 වසරේ. 5 වසරේ. කොහෙද ඉන්නේ? මාතර. හරි පුතා. සිතුමි. දැන් කොහෙද ඉස්කෝලේ? අපි මාදම්පේ විජය මහාවිද්‍යාලය. ශ්‍රේණිය? 4. WA ලිනුකි. පුතා මයික් එක ඔන් කරගන්න. අక్కడ බෑන්ඩ් එකක් දෙන්න ඕන මේ සුදු බබා අక్కడ බෑන්ඩ් එකක් දෙන්න කිසි වගේ කට්ටියට පේනවා පුතාගේ නම මොකක්ද? පුනාලා දෙන්නම බෑන්ඩ් එක රුකි කී වසරේද? 3 වසරේ. හරි. දැන් පුතාලා ඔක්කොම මයික් එක ඔෆ් කරගමු. අපි ඊළඟ ක්ලාස් එකේදී පුතාලගේ විස්තර කතා කරමු ආය. ඔන්න දැන් මම ඔයාලට මං කවුද කියන එක කියන්නම්. මම තමා පුතේ කාවින්දි ටීචර්. දැන් කාර්යක පන්ති පවත්වාගෙන යනවා 3 4 5 ශ්‍රේණි වල. ප්‍රාථමික ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරලා අධ්‍යාපනවේදී උපාධිය ධාරමින් ඉන්නවා. දැන් මං 3 4 5 ශ්‍රේණි වල උපකාරක පන්ති කරගෙන යනවා. දැන් මගේ පුතාලා මං කවුද කියන එක දැනගත්තනේ. ඇහෙනවද පුතේ? මధుරව කනවන්න නැත්තම් ඔව් ටීචර්. පුතාලා ඔක්කොම මයික් ඕෆ් කරගන්න. අයියනේ. හරි. දැන් පුතාලට මේ ක්ලාස් එක සම්බන්ධ ප්‍රශ්න තිබ්බා. ඇයි මේ නොමිලේ ක්ලාස් එක කරන්නේ? එතකොට මේක දිගටම නොමිලේද යන්නේ? කොහොමද මේ ක්ලාස් එක වෙන්නේ කියන ඒවා ඔයාලට ප්‍රශ්න තිබ්බා. දැන් මම ඔයාලට මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙනවා. හරිද? ඉස්කෝලේ වල නේද? අයියත් හරි. ඉස්සෙල්ලාම පුතේ ඔයාලා 3 4 5 ශ්‍රේණි ඔක්කොමගේ දරුවෝ මෙතන ඉන්නවා. 3 4 5 ශ්‍රේණි වල දරුවෝ ඔක්කොම ඉන්නවා. මේ හෝමගම අතුරුගිරිය පැත්තේ දරුවෝ ඉන්නවද මෙතන? හෝමගම අතුරුගිරිය පැත්තේ දරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවද? කොළඹවට නැද්ද?
හෝමගම අතුරුපීඩිය කොළඹ අවට දරුවෝ ඉන්නවද මෙතනට සම්බන්ධ වෙලා ක්ලාස් එකට? නැහැ නේද? හරි. මෙහෙමයි පුතේ. ඔයාලගේ සබ්ජෙක්ට් වල මම මෙතන ගණිතය විතරක් පේපර් ක්ලාස් එකක් කරනවා කියලා කිව්වා. දැන් මම ඔයාලට ගණිතය විතරක් නෙමෙයි පුතේ අනිත් සබ්ජෙක්ට් තුනකුත් එක්ක පේපර් ක්ලාස් එක කරන්නේ. ඒ කියන්නේ සිංහල ගණිතය පරිසරය ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් හතරක්. ඉතාලි මයික් මියුට් කරගන්න. හරිනේ මයික් මියුට් කරගන්න. තියෙනවා සබ්ජෙක්ට් සබ්ජෙක්ට් හතරක් තියෙනවා පරිසරය සිංහල ගණිතය ඉංග්‍රීසි. දැන් ඔන්න ඔයාලට පරිසරය සිංහල ගණිතය කියන සබ්ජෙක්ට් තුන කරන්නේ මම. ඉංග්‍රීසි කරන්න පුතේ වෙන ගුරුවරයෙක්. ඉංග්‍රීසි කරන්නේ වෙන ගුරුවරයෙක්. දැන් ඔයාලට මෙතන පුතේ වෙන්නේ පේපර් ක්ලාස් එක පේපර් කට්ටලයක් තියෙනවා. ඔයාලට මාස 3කට මාස 3න් 3ට පේපර් කට්ටල තියෙනවා. ඒක ගන්න ඕනේ. මාස 3න් 3ට තමයි පේපර් කට්ටලේ පේපර් 12ක් තියෙනවා. සතියට එක දවසක් ක්ලාස් එක පැවැත්වෙනවා පුතේ. සතියට එක දවසක් පැවැත්වෙනවා. මෙහෙමයි. ගණිතය දැන් ගණිතය ගත්තහම පුතේ එක පේපර් එකක් තනිකරම ගණිතයෙන් විතරයි හැදිලා තියෙන්නේ. කියන්නේ තනිකරම මේ පේපර් එකේ තියෙන ගණිතය. එදාට අපි කතා කරන්නේ ගණිතය. ඊගාව සතියේ පරිසරය. ඊගාව සතියේ සිංහල. ඊගාව සතියේ ඉංග්‍රීසි. ඔය විදිහට තමයි පන්තිය පවත්වාගෙන යන්නේ. එක සබ්ජෙක්ට් එකකින් පේපර් 3 ගානේ තියෙනවා. දැන් ඔයාලට මෙහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක සතියක මම ඔයාලට කියනවා පරිසරයේ පේපර් එක කරන්න කියනවා. ඉතින් ඒ සතියේ පුතේ ක්ලාස් එක දවසේ අපේ පරිසරයේ පේපර් එක තමයි සාකච්ඡාවට ලක් කරන්නේ. සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? පැහැදිලිද? අම්මලා තාත්තලා හන්දින්නේ? මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්. පැහැදිලිද? අද ඔයාලට ඉගැන්වීමක් කරන්න නැහැ පුතේ. අද ආරම්භක සම්මන්ත්‍රණයේ මේ පිළිබඳව සාකච්ඡාවක් කරන්නේ. ඉතින් මේ පේපර් 12 ඔයාලට ගන්න පුළුවන් රුපියල් 750යි. පේපර් 12ටම ඒක පුතේ 750 කියන පේපර් 12ක් තියෙනවා මාස 3කටම රුපියල් 750යි. ඒ කියන්නේ ඒක අරගෙන ඔයාලට සතියට මේ සබ්ජෙක්ට් එක මේ පේපර් එක කරලා පන්තියට එන්නයි තියෙන්නේ. ඔයාලා දැන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ පේපර් කටලේ අරගෙන මේ ක්ලාස් එක මගදී නතර වෙයිද කියන එක. නෑ පුතේ දිග්ගටම ඔයාලා විභාගේ ලියනකම්ම මේ ක්ලාස් එක දිග්ගටම කරන් යනවා. ඒක දිගටම නොමිලේ තමයි ක්ලාස් එක කරන් යන්නේ. දිගටම නොමිලේ කරන් යන්නේ. පේපර් කඩලේ මාස 3ටම රුපියල් 750යි. ඒකේ තියෙන පේපරයක් කරලා ඔයාලට එදාට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඒක උත්තර සාකච්ඡාව ඒ පැය තුල මම කරනවා. ඉතින් පුතේ මේක සිකුරාදා දවස් වලට තමයි තියෙන්නේ. සිකුරාදා දවස් වලට තියෙන්නේ. කියන්නද බෑ කියලා. හරි. දැන් පුතාලට පැහැදිලිද? තාත්තලා නම් පැහැදිලි ටීචර්. මේ සිකුරාදා කීයටද පටන් ගන්නෙ? සිකුරාදා 5 ඉඳන් තමයි පුතේ ඔයාලගේ ක්ලාස් යන්නේ. ඔක්කොම එකට නෙමෙයි කරන්නේ. 3 වසරට වෙන දවසක්, 4 වසරට ඒ දවසෙම වෙන වෙලාවක්. ඒ වගේ තමයි පුතේ ක්ලාස් එකේ යන්නේ. හරි ටීචර්. ඕනේ කරේද කරන්නේ? ඒක ඔයාලගේ ගෲප් එකේදී මම දැනුවත් කිරීම කරන්නම් පුතේ. හරි ටීචර්. හරි. දැන් අම්මලා තාත්තලාට ප්‍රශ්න තියනවා නම් අහන්න පුළුවන්. මෙහෙමයි පේපර් කඩල් එක ඔයාලගේ දැන් ওই පේපරේ මට බලලා දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මගේ මං කියන ඇඩ්‍රස් එකට එව්වට පස්සේ ඔයාලගේ පේපර් එක බලලා එදාට සාකච්ඡාවක් කරන්නත් පුළුවන්.
එහෙම නැත්නම් මෙහෙම දෙයක් කරන්නත් පුළුවන්. එදාට ඒ කියන්නේ එහෙම අමාරු නම් අම්මලා තාත්තලා ඒ වෙලාවට සම්බන්ධ වෙලා පුතාගේ පේපරේ බලන්න. මම දැන් පේපර් සාකච්ඡාව කරද්දී ඒ වෙලාවට සම්බන්ධ වෙලා පුතාගේ පේපරේ බලන්නත් පුළුවන්. මට පේපරේ එවුවම මම බලලා දෙනවා. අයි මොකද ඒකට බිස්කට් එකක් ටීචර් ඔව්. පේපර් එක එවන්නේ කොහොමද? පේපර් එක එවන්නේ පුතේ ඔයාලට දැන් ගෲප් එකේ ඔයාලා මේකට කැමතියි කියලා ගෲප් එකට දාන්න පුතේ. එතකොට මම ඔයාලව කතා කරලා පේපර් කටලේ ගෙදරටම කුරියර් කරන්න. ටීචර් තුනකට තියෙන කවදට කවද තියෙන්නේ පේපර් සාකච්ඡාව? මොකද අම්මා? ඒක කවද තියෙන්නේ පේපර් සාකච්ඡාව? සිකුරාදා තමයි තියෙන්නේ. සිකුරාදා තමයි තියෙන්නේ. මෙහෙම එකක් ඕ පුතේ. එහෙම එක සබ්ජෙක්ට් එකකට එක පේපර් එක තනිකරම ඒකේ අනුමානය කියන්නේ විෂය නිර්දේශයට අදාළව ගුරුවත් පොත් අධ්‍යයනය කරලා හදපු පේපර් කට්ටල් එකක්. ඒ කියන්නේ ශිෂ්‍යත්ව ළමයිට නම් ශිෂ්‍යත්වයේ අනුමාන කරලම හදපු පේපර් කට්ටල් එකක් තමයි පුතේ ඒක. ඒ පේපර් එක ගණන් කොහොමද කියලා හනි ටීචර් පේපර් එක. අනේ මට ටීචර් ඔව්. පේපර් වලට සල්ලි දාන්නේ කොහොමද? පේපර් එක පුතේ 750යි. ඒක මාස 3ක පේපර් කට්ටලයක්. ඒ කියන්නේ මාස 3ක් ගියාට පස්සේ තමයි ආයෙත් ඔයාලට පේපර් එක එතකොට ටීචර්ට එවන්නේ කොහොමද? ඒක අපි බැංක් account එකක් දානවා. ඒක දැම්මට පස්සේ පුතේ අපි ඔයාලගේ ගෙදරට ඒක කුරියර් කරනවා. හරි ටීචර්. අම්මලා තාත්තලාට තව ප්‍රශ්න තියෙනවද? විෂයන් තුනටමද 750? ඔව් පුතේ විෂයන් 4ක් තියෙනවා. ඒක කරන්නේ වෙන ගුරුවරයෙක්. විෂයන් 4ක් තියෙනවා මාස 3ක පේපර් කට්ටල් එකක්. ඒ කියන්නේ මාස 3ක් ඔයාලට මේ පේපර් කට්ටලේ කරනවා. ඒක සාකච්ඡාව ඔව් පුතේ. රෙකෝඩින් දෙන්නද? ඔව් රෙකෝඩින් එක දෙනවා. ටීචර් ඔව්. තුන් වසරට පන්ති තුන් වසරට පන්ති සිකුරාදා තමයි තියෙන්නේ. ඔයාලට පුතේ එහෙම පන්ති කියන්නේ ප්‍රී ක්ලාස් එක තමයි ඒක යන්නේ. මාස 3 පේපර් කටලේ ගත්තාම ඒ ක්ලාස් එක නොකර ඉන්නේ නැහැ. දිග්ගටම ක්ලාස් එක කරා යනවා ඔයාලා ශිෂ්‍යත්ව විභාගයේ ලියනකම්ම. තව ප්‍රශ්න තියෙනවද? ටීචර් පන්ති තියෙන වෙලාව පන්ති තියෙන වෙලාව සිකුරාදා 5 ඉඳන් 7:00මාර 6:00මාර වෙනකන් එක ක්ලාස් එකක් තියෙන. ඒ විදිහට මම ඒක ගෲප් එකට දාන්නම් පුතේ. මොකද කිව්වේ? එයාලා පේපර් එක කීයේ ඉඳලාද කරන්නේ? පැයයිද? නෑ පුතේ පේපර් එක ඔයාලට පැය 2:00මාරක පේපර් එකක් තමයි කරන්න තියෙන්නේ. අපි සාකච්ඡා කරන්නේ පැයක කාලයක්. හරි ටීචර්. ටීචර් විස්තර ගෲප් එකට දානවද? මොකද්ද? විස්තර ගෲප් එකට දානවද? ඔව් පේපර් එක සම්බන්ධ විස්තර ගෲප් එකට දාන්නම්. දැන් ඔයාලා ඒ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති නම් පුතේ ගෲප් එකට කැමතියි කියලා මැසේජ් එකක් දාන්න. තුන හතර පහ ඒ පන්ති තුනටම එකටද කරන්නේ? නෑ 3 4 5 වෙන වෙනම තමයි ක්ලාස් එක කරන් යන්නේ. ඒ කියන්නේ ඒතර මිස් පහවසට ක්ලාස් එක තියෙන්නේ කවද්ද? ක්ලාස් එක කොහොමද වැටෙන්නේ අම්මා සිකුරාදා. සිකුරාදා 5 ඉඳන් 6 වෙනකම් ඒ විදිහට තමයි වැටෙන්නේ.
ටීචර් 4 වසර ක්ලාස් තියෙන්නේ කවදද? ඒකත් පුතේ සිකුරාදා දවසේම තමයි තියෙන්නේ. ඒකෙත් 8 ඉඳන් 9:00 විතර වෙනකන් ඔයාලගේ පේපර් ක්ලාස් එකක් යනවා. හරි ටීචර් ඒ thank you. වෙලාව සම්බන්ධ ගෲප් එකට දානවා. තව ප්‍රශ්න තියෙනවද? මම කියවනේ සබ්ජෙක්ට් එකින් එකට තමයි පේපර්ස් හදලා තියෙන්නේ. පුතේ මයික් එක ඔෆ් කරගන්න. අපි කැමති කියලා පුතේ අපේ දැන් ගෲප් එකක් තියෙනවානේ. ඒ ගෲප් එකට කැමති කියලා දාන්න. එහෙම ඊට පස්සේ මම වෙන් කරලා ඔයාලට වෙන වෙනම 3 වසරට වෙනම පේපර් කට්ටලයක් 4 වසරට වෙනම පේපර් කට්ටලයක් 6 වසරට වෙනම පේපර් කට්ටලයක් ඕ හරි දැන් ඔයාලා හැමෝටම මේ විස්තරය පැහැදිලිද? පැහැදිලි නේද? ඔන්න දැන් ඔයාලා කැමති නම් ගෲප් එකට ගිහිල්ලා කැමති කියලා දාන්න මෙසේජ් එකක්. හරි. එහෙනම් අපි ක්ලාස් එක ටීචර්. ඔව් පුතේ. ටීචර් හරි. තියෙන්නේ තුනේ පන්ති පුතේ සිකුරාදා තියෙන්නේ. හරි. අදට අපි ක්ලාස් එක නවත්වනවා. ඊගාවට පේපර් ක්ලාස් එකේදීම අපි හම්බ වෙමු. 3 වසරේ ළමයි සිකුරාදා ඒ විදිහට මම ගෲප් එකට ඔයාලගේ දවස් ටික වෙලාවල් ටික ඒ ටික දාන්නම්. හරි. හැමෝටම තෙරුවන් සරණයි. ළමයි